සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ කොහොමද Google වල ඔයා සර්ච් කරපු history permanently delete කරගන්න කියලා. ඉතින් මේකේ delete කරන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් normal delete කරන විදිය, අනිත් එක තමයි permanently delete කරන විදිය. අපි එහෙනම් බලමු කොහොමද මේ විදියට permanently ඔයා Google වල සර්ච් කරපු history එක delete කරගන්න කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. අපි එහෙනම් බලමු කොහොමද මේ විදියට delete කරගන්නේ කියලා. ඔයා යන්න මේ විදියට Chrome browser එකට. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන dot තුනක් මෙන්න මේක උඩට යන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් delete browser data කියලා තියෙනවා. මෙන්න මේක touch කරන්න. මෙතන යාළුවා ඔයාලට උඩින් බලා ගන්න පුළුවන් last 15 minutes කියන එක මෙන්න මේ විදියට touch කරන්න. හරි. මෙන්න මෙතනින් බලා ගන්න පුළුවන් දැන් ඔයාට මෙතනින් delete කරගන්න පුළුවන් විනාඩි 15ක් ඇතුළත ඔයා සර්ච් කරපු දේවල්, ඒ වගේම පැයක් ඇතුළත, පැය 24ක් ඇතුළත, දවස් 7ක් වගේම සති 4ක් ඇතුළත වගේ දේවලුත් delete කරගන්න පුළුවන්. ඔයාට කැමති time පරාසයක් තුල, ඔයාට කැමති පරාසයක් තුල මේවා delete කරගන්න පුළුවන්. ඒ වගේම all time කියලා කියනවා. ඒක මෙච්චර කාලයක් ඔයා සර්ච් කරපු හැම දෙයක්ම මේ all time කියන එක දීලා delete කරගන්න පුළුවන්. ඉතින් මම මේ පහලින් තියෙන all time කියන එක දීලා delete කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට. හරි, මේ පහලින් තියෙන මේ delete data කියන එක මම මෙන්න touch කරනවා. හරි. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ normal විදිහට Google වල search කරපුවා delete වෙන්නේ. ඉතින් මේ විදිහට delete කරා කියලා ඔයා delete කරපු හැම දෙයක්ම ඔයාගේ Google account එකෙන් අයින් වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද Google account එකෙන්ම මේ දේවල් හරියට delete කරගන්න කියලා. ඉතින් ඔයා යන්න ආයෙත් මේ විදිහට ඔයාගේ Chrome browser එකට. හරි යාළුවනේ, ඊට පස්සේ ඔයාගේ Gmail account එක හදපු account එකේ මුල් අකුරේ මෙන්න මේ විදිහට දකුණු පැත්තේ කෙළවරේ උඩින් බලා ගන්න පුළුවන්. මෙන්න මේ අකුරක් විදිහට හොයා ෆොටෝ එකක් ඇඩ් කරලා දිනවනම් ඒක මෙන්න මේ විදිහට ටච් කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් manage your Google account කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් data and privacy කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. හරි. ඊට පස්සේ යන්න මෙන්න මේ විදිහට පල්ලෙහාට එන්න. දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් my activity කියලා තියෙනවා. මෙන්න මේක ටච් කරන්න. හරි. ඊට පස්සේ යාළුවා ආයි පල්ලෙහාට එන්න මේ විදිහට. දැන් ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් filter by data කියලා තියෙනවා. මේ delete කියන එකට වම් පැත්තෙන් තියෙන්නේ. මෙන්න මේක ටච් කරගන්න මේ විදිහට. පුංචි වෙලාවක් ඉන්න ඕනේ යාළුවා ටච් කරාට පස්සේ. හරි, ඊට පස්සේ මේ විදිහට පල්ලෙහාට එන්න. හරි. දැන් මෙතනින් ඔයාලට බලා ගන්න පුළුවන් ඔයා ඉන්ටර්නෙට් එකෙන් භාවිත කරපු හැම app එකක්ම මෙතන තියෙනවා. ඉතින් මේ හැම app එකකම ඔයා search කරපු දේවල් delete කරගන්න අවශ්‍ය නම් මෙතන උඩින් තියෙන මේ select all කියන එක දෙන්න. එහෙම නැත්නම් ඔයාලට අවශ්‍ය app එකක් විතරක් තියෙනවා නම් ඒ app එක විතරක් මේ විදිහට select කරන්න. ඉතින් මම මේ Google කියන එක මේ විදිහට touch කරනවා. touch කරලා ඉවරලා මේ පහලින් තියෙන apply කියන එක දෙනවා. හරි. ඊට පස්සේ ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් මේ දකුණු පැත්තේ කෙළවරේ උඩින් ඇවිල්ලා තියෙනවා මේ delete කියලා. මෙන්න මේක මේ විදිහට touch කරගන්න. හරි. ඊට පස්සේ පහලින් ඇවිල්ලා තියෙනවා ආයෙ delete කියලා. දැන් මේක මේ විදිහට touch කරගන්න. හරි. ඔන්න ඔය විදිහට තමයි යාළුවනේ ඔයා Google search කරපු හැම දෙයක්ම permanently delete කරගන්නේ. ඉතින් අද මට කියලා දෙන්න ඕනේ මෙන්න මේ ගැන තමයි. මම හිතනවා වීඩියෝ එක පැහැදිලිද කියලා. යම් පැහැදිලිතාවයක් තියෙනවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරන්නත් අමතක කරන්න එපා. subscribe කරන්නත් අමතක කරන්න එපා. හොඳයි නේ යාළුවනේ. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.